හායි යාළුවනි කොහොමද කට්ටිය හැමෝටම මං අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ අපි ළඟ තියෙන ඉමේජ් එකක් සෙල් කරලා සල්ලි හොයන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. මේ වෙබ්සයිට් එකේ අපිට තියෙන මොනවාම හරි ෆොටෝ එකක් සෙල් කරලා හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. මං ඒ ගැන ඔය කට්ටියට දැන් කියලා මම මේ කියන වෙබ්සයිට් එකේ අපිට යාලා සල්ලි දෙන්නේ එයාලගේ එන ෆෑන්ස්ලා ඩවුන්ලෝඩ් කරන ෆොටෝ ප්‍රමාණය අනුව. ඒ කියන්නේ අපි මොනවා හරි ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරනවා නම් එන්නේ ෆොටෝ එකට එයාලා විසින් නියමිත ගාණක් අපිට ගෙවනවා. අන්නේ ගාණ තමයි අපිට ලැබෙන්නේ. අපි දැන් ඊළඟට යමු කොහොමද මේකේ account එක හදන්නේ කියලා බලන්න. ඔයාලට පේනවා ඇති මම මේ කියපු වෙබ්සයිට් එකේ නම Adobe Stock. Adobe Stock එකේ ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා Adobe Stock කියලා සර්ච් කරාට පස්සේ පළවෙනියට එන රිසල්ට් එකේ තියෙන පළවෙනිම ලින්ක් එකෙන් ගියාම පෙන්නන වෙබ්සයිට් එක තමයි මේක. හරි මම දැන් ඔය කට්ටියට කියන්නම් කොහොමද මේකේ account එකක් හදන්නේ කියලා. ඔය කට්ටියට පේනවා ඇති මේ දකුණු පැත්තේ තියෙනවා sign in කියලා බටන් එකක්. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔය කට්ටියට මෙන්න මේ වගේ page එකකට load වෙනවා. ඒ load වුණාට පස්සේ ඔය කට්ටියට ගන්න තියෙන මෙතනින් ඔයාලා කැමති email එකක් දීලා continue කරගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් යටින් තියෙන continue with Google දෙන්නත් පුළුවන්. මම මෙතනින් දෙනවා continue with Google. මොකද ඒක මට වඩාත් පහසුයි. මං හිතනවා ඔය කට්ටියත් මං වගේම continue with Google දෙන එක ගොඩක් ලේසි වෙයි කියලා. මොකද ඔය කට්ටියටත් කාලය ඉතුරු කරගන්න පුළුවන්. continue දුන්නාට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාලගේ browser එකේ ඔයාලා log වෙලා තියෙන email set එක. මේ set එකෙන් ඔයාලා කැමති email එකක් දෙන්න. ඒ දුන්නාට පස්සේ ආයෙත් ඔයාලට එනවා continue button එකක්. ඔය කට්ටියට පේනවා ඇති මං කලින් කිව්වා වගේ ආපහු ඇවිල්ලා තිනවා අපිට continue කරන්න. මං මෙතනිනුත් ආයෙත් continue කියලා දෙනවා. continue දුන්නාට පස්සේ අපි ආයෙත් මේ වගේ තැනකට load වෙනවා. මෙතනින් load වුණාට පස්සේ අපි ආයෙ load වෙන්නේ අපේ site එකට. හරි අපි දැන් මේ ඉන්නේ අපේ site එකේ home page එකේ. මේ home page එකේ ආවට පස්සේ ඔය කට්ටිය උඩින් පෙන්නනවා ඔය කට්ටිය හදපු account එකේ name එකයි details ටිකයි අපිට ඕන නම් ඒවා ආයෙ නැවත ගිහින් වෙනස් කරගන්නත් පුළුවන්. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි ෆොටෝ එකක් සෙල් කරන්න කියලා. ඔය කට්ටියට පේනවා ඇති අපේ site එකේ දකුණු පැත්තේ උඩම තියෙනවා sell කියලා බටන් එකක්. අන්න ඒ බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔය කට්ටිය load වෙනවා මෙන්න මේ වගේ page එකකට. ඒ page එකේ මගේ නම් දැන් ඔය කට්ටියට පෙන්නන්නේ මම කලින් sell කරන්න upload කරපු ෆොටෝ. ඒව ඔයාලා වැඩි හිතන්න එපා. මෙතන ඔය කට්ටියට පෙන්නන අපේ chart එකකුත් උඩින් ඒ අපේ sell වෙන image වල prices පෙන්නන්නේ. ඒ වගේම මම ඔයාලට මතක් කරනවා මේ වීඩියෝ එක බලන ඔය කට්ටිය හැමෝම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරන්න කියලා. ඔයාලට පේනවා ඇති දකුණු පැත්තේ උඩම තියෙනවා අප්ලෝඩ් කියලා බටන් එකක්. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔය කට්ටියට මෙන්න මේ වගේ අප්ලෝඩ් බටන් එකක් සහිත තවත් ලොකු page එකක් load වෙනවා. අන්න ඒ page එකේ ඔය කට්ටියට දකුණු පැත්තෙන් පේන්න තියෙනවා අපි අප්ලෝඩ් කරන image වල තියෙන්න ඕනේ qualities වගේම policies. ඒ වගේ කියලා තියෙනවා මේ අප්ලෝඩ් කරන image වල තිබිය යුතු quality එක. සාමාන්‍යයෙන් මෙයාලා කියන විදිහට අපි අප්ලෝඩ් කරන image එක megabyte 5ට වැඩිය quality එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එක ෆොටෝ එක megabyte 5ක size එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මෙයාලා කියනවා අප්ලෝඩ් කරන වීඩියෝ full HD ඒ කියන්නේ full high division quality එකක් තියෙන්න ඕනේ. තවත් ඒ වගේම 4K වීඩියෝත් අප්ලෝඩ් කරන්න පුළුවන් කියලා මෙයාලා යටින් සඳහන් කරලා තියෙනවා. හරි අපි දැන් බලමු මේකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ෆොටෝ එක අප්ලෝඩ් කරන්න ඔය කට්ටියට මේ පේන නිල් පාට සර්කල් එක ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරාට පස්සේ ඔය කට්ටියගේ PC එක හෝ මොබයිල් එකේ ස්ටෝරේජ් තියෙන තැනට ඔයාලව එක්කන් යනවා. එතනින් ඔයාලගේ ෆොටෝ එක ඒ කියන්නේ ඔයාලා සෙල් කරන්න ගන්න ෆොටෝ එක තියෙන තැන තෝරලා දීලා සිලෙක්ට් කරාට පස්සේ ඔයාලගේ ෆොටෝ එක මේකට අප්ලෝඩ් වෙනවා. සාමාන්‍යයෙන් ඔය කට්ටිය මතක තියාගන්න මම මේකේ කලින් කියවා නේද ඔය කට්ටියට ෆොටෝ එකක් සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ size එකක් තියෙනවා. ඒ කියන්නේ megabyte 5ට වැඩි වෙන්න ඕනේ. අන්න ඒ ගානට වැඩි වුණොත් විතරයි මේතන ෆොටෝ එක අප්ලෝඩ් වෙන්නේ. නැත්නම් ඔයාලා දාන ෆොටෝ එක කොහොමත් මේකට අප්ලෝඩ් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි අපි ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා Adobe Stock page එකේ අපි සල්ලි හොයන්නේ. මං ඉතින් හිතනවා ඔය කට්ටියට මං අද කියලා දුන්න එක හොඳට තේරෙන්න ඇති කියලා. ඒ වගේම මම පුංචි මතක් කිරීමක් කරනවා මගේ YouTube channel එක ඔයාලා subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න. අදට වීඩියෝ එක ඉවරයි. ඔය කට්ටිය හැමෝටම සුබ දවසක්.